Hi guys, welcome back Gaming with Tema. අද අපි ප්ලේ කරන්න යන්නේ Real Moto 2 කියන සුප්‍රීම ගේම් එකේ. ඔයාලා හැමෝම මගෙන් ඉල්ලපු ක්‍රෑෂින් වීඩියෝ එක. මේකේ හරියට හප්ප ගන්න බැරි වුණොත් එහෙම ක්‍රෑෂින් වීඩියෝ part 2 ගේනවා. ක්‍රෑෂින් වීඩියෝ part 2 එක ගෙන අනිවාර්යෙන් like 100ක් ඔයාලා මට දෙන්න ඕන. ඔයාලට මතක් කරනවා subscribe 50 සීමාවට තව subscribe 30 ගාණයි ඕන. ඒක නිසා ඒ subscribe 30 ගාණක් දීලා ඔයාලා වීඩියෝ එක බලන කට්ටිය නිකන් ඉන්න එපා. subscribe button එක ඔය තියෙන නිසා බලම යන්න. හරිද? ඔයාලා දැන් බලාගත්තා. පොඩි අර ට්‍රැක් එකේ එළියට විසික් කරනවා. එතකොට අන්තිම යනවා. හරිද යාළුවනේ මේ රේස් ගහන මම නම් හිතන්නේ ඇත්ත ලෝකේ මේ වගේ ට්‍රැක් වල රේස් යන අය කොහොම අමාරුවෙන් රේස් යනවද දන්නේ නැහැ. හරිද? හොඳටම කියන්නේ මේක ඕපන් ට්‍රැක් එකක්. ඒ කියන්නේ ප්‍රොටෙක්ට් නැහැ. ඔය එහෙම නැහැ. කට්ටිය ඉන්නේ අර ලැප් එක ඉවර වෙන තැන විතරයි. අනිත් ඔක්කොගෙන් මේ දෙපැත්තෙන් තීරුව දිනවා තනකොළක් තියෙනවා එලේ. අන්න එහෙම හදලා තියන්නේ මේක. අමතක නොකර ගේමින් විත් එහෙම ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා ඔයාලා හැමෝම මාත් එක්ක එකතු වෙන්න ඕනේ. හරිද? ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ඉතින් මගේ channel එකේ තියෙන අනිත් වීඩියෝ ටිකත් බලලා ඒ ටිකට ලයික් පේලියක් දාගෙන යන්න. මේ දවස්වල channel එකේ රීච් එක හොඳටම බහැලා තියෙන්නේ. ඒකත් හදා ගන්නත් ඕන. හොඳම ආතල් එක තමයි මෙන්න මේ ඉස්සරහ ඉන්න කට්ටිය නම් පුදුම වාදයක්. මොන බලයි ඉස්සර කරද්දී පුදුම ඉරිසියාවකින් වගේ එන්න ගන්නවා. ටැග් එකට එන්න ගන්නවා. ඔන්න ඔතනින් දැම්ම ගමන් අර වැද්දුවා. ඒක මම වැද්දුව එක නෙවෙයි ඒකේ ආවද්දපු. මට නම් හිතෙන්නේ මේක නම් වද්ද ගන්න බෑ. මගේ අතින් ගේම් දෙකක් ඩිලීට් වෙලා තිබ්බා. මේක ආයෙත් දාගත්තා. දාලා රීසෙට් වෙලා මේ ගේම් එක. මේ ගේම් එක රීසෙට් වෙලා අනිත් එක ඩිලීට් වෙලා. හරිද? මේකේ 120ට විතරයි යන්නේ. බෑනේ කරන්න. කවුද අප්පා 120ට යන බයික් හදන්නේ? මම නම් දන්නේ නැහැ. දන්නව නම් කවුරු හරි කියන්න. 120ට ඒත් ස්පෝට් බයික්. දැක්කනේ හප්පන්න try කරනවා. මම බලාපොරොත්තු වුණ දේ කරන්න බැරි වුණා. මම මේක අනිවාර්යෙන් part 2 එකක් ගේනවා. හරිද? පුළුවන් තරම් උඩ මේකෙන් යන් අපි බලමු මේක ඉස්සරහට යන්න. මේ රේස් එකේ වැඩ ගොඩක් ඉන්නවා. ඔයාලා දන්නවත් ඇති. මම කලින් වීඩියෝ දෙකක් දාලා තිනවා ෆස්ට් එක ගැන. අපි සෙකන්ඩ් රේස් එකත් පදිමු. මේ රේස් එක ආයෙත් ගහනවා කියලා මම වීඩියෝ එකක් දාන්නම්. මතක ඇතුව හොරයිසන් ගේම් එක නම් ආයෙ බලාපොරොත්තු වෙන්න එපා. ඒක නෑ ටික කාලයක් යනක. ඒක නැතුව මම වෙන ගේම් එකක් ගේන්න බලන්නම්. හරිද? මෙන්න ෆ්‍රැන්ක්ලින් බෝර්ගු. එයා මතකද ඔයාලට? කලින් වීඩියෝ දෙකකම එයා ඒ ප්ලේව මට හම්බුණා. ඒ ජේසන් නම් පුදුම දෙයක් ඈ. අපි දැක්කනේ ඔන්න ඕක තමයි වෙන්නේ. හප්පන්නේ අපි. සමහරු ඉන්න එළියටම ඇදලා දානවා ට්‍රැක් එකේ. බ්‍රේක් එක පොඩ්ඩක් අල්ලලා ලස්සනට අපි පදින්න ඕන. හරිද? ඔයාලා ඉතින් මගේ වීඩියෝස් බලන විතරයි subscribe කරන්නේ නැහැ. watch hours තිබ්බටත් වැඩක් නැහැ. subscribe නැහැ 128යි watch hours වලින් subscribe තියෙන්නේ. ඔයාලා දන්නව. දන්නේ නැහැ. මම ඒක කලින් පෙන්නන්න try කළා පෙන්නන්නත් විදිහක් නැහැ. හරිද? ඔය බයික් එකේ ගියර් 6ක් තියෙනවා. ගියර් 6ක් කොහෙන්ද දන්නේ නැහැ. රොකට් එකක්ද දන්නේ නැහැ බයික් එකේ. ගියර් 6ක් නම් තියෙනවා. හැබැයි ඉතින් වැඩක් නැහැ. බයික් එකේ 120ට විතරයි. ගියර් 6ක් දීලා 120ට යනවා. පිස්සු අප්පා. ඒක නැත්නම් ෂෝක්. ඒ පාර මොකක්ද උනේ? හරි. ගණන් ගන්න එපා. ටයිම් එක නෙගටිව් ගිහිල්ලා රෙකෝඩ් දී ප්‍රශ්න වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. අවුල නැහැ. ගණන් ගන්න එපා.
කැඩි කැඩි එහෙනවා ඒවත් අවුලන්නේ ඔයාලා කමෙන්ට් දාගමු. ඔයාලා කවුරු හරි දන්නවනම් කමෙන්ට් කරන විදියක් ගැන ඒක මගේ පරණ වීඩියෝස් වලට කමෙන්ට් කරලා තියන්න. කමෙන්ට් කරන එක ආයෙත් හදාගන්න විදියක්. ඒක තමයි බැරි වුණේ. හරිද? මේ ලැප් එකේ අන්තිම හරි වෙලා. අද මෙච්චරයි ගේන්නේ. ඔයාලා හැමෝම මගේ වීඩියෝස් බලලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයාර් කරලා අපිත් එක්ක එකතු වෙමු. අපි තප්පර 5ක් පරක් වෙලා තියෙනවා මෙතන. අපිට කොයිස් 10. කොයිස් 10 මොනවා කරන්නද දන්නේ නැහැ. ජැකි මෙරි. අය ජර්සන් කියන එක කියලා පස්වෙනියා වෙලා ඔය රේටින්ග්ස් කරලා එහෙනම් අදට එනවා. බයි.